ඕකේ ඉතින් මේ වීඩියෝ එක අරන් එන්නේ IUPAC නාමකරණය ගැන. මම මේකට වෙනම ලයිව් ක්ලාස් එකක් කරා. හැබැයි ඒ ලයිව් ක්ලාස් එකේ රෙකෝඩින් එකේ ඔඩියෝ ප්‍රශ්නයක් නිසා මම දැන් මේ ආපහු ඒ ලෙසන් එකම වීඩියෝ ලෙසන් එකක් විදිහට තමයි අරගෙන එන්නේ. ඉතින් මේ IUPAC නාමකරණය ගත්තම ඒකේ කොටස් දෙකක් තියෙනවා. හයිඩ්‍රෝකාබන නම් කිරීම සහ හයිඩ්‍රෝකාබන නොවන සංයෝග නම් කිරීම. ඉතින් ළමයි දැන් ලයිව් ක්ලාස් එකේදී කරේ හයිඩ්‍රෝකාබන නම් කිරීම ගැන විතරයි. ඊට නොවන සංයෝග එතනින් එහාට කොටස මම වීඩියෝ ලෙසන් එකක් විදිහට ඔයගලන්ට අරගෙන එන්නම්. ඉතින් මොකද්ද මේ IUPAC නාමකරණය කියන්නේ? IUPAC ඔයගොල්ලෝ අහලා තියෙනව නේද පෙට්‍රල් කියලා වචනයක්? මම බලන්න පෙට්‍රල් තියෙන තැන්වල පෙට්‍රල් ෂෙඩ් එකේ ගහනව නේද 95 ඔක්ටේන් 92 ඔක්ටේන් කියලා. මොකද්ද මේකේ තේරුම? මෙන්න මේ ඔක්ටේන් කියලා කියන්නේ මෙන්න මේ පෙට්‍රල් කියන එකට. පෙට්‍රල් කියන එකේ IUPAC නේම් එක තමයි මෙන්න මේ ඔක්ටේන් කියලා කියන්නේ. ඉතින් දැන් පෙට්‍රල් කියන එක ජාත්‍යන්තරව පිළිගත්තේ නැති වුණාට දැන් ලංකාවේ පිළිගන්න නමක් නෙමේක. ලංකාවේ ඉන්දියාවේ මේක පිළිගන්න. සමහරටක වෙන රටක මේක පිළිගන්නේ නැහැ වෙන්න පුළුවන්. මේකට වෙන වචනයක් තියෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ කෙමිකල් එකට ඔක්ටේන් කියන වචනේ ජාත්‍යන්තරව පිළිගන්නවා. තේරුණාද? අන්න ඒ විදිහට අපි කෙමිකල්ස් වලට අපේ ඕගනික් කම්පවුන්ඩ්ස් වලට අපි දෙන ජාත්‍යන්තරව පිළිගත්ත නාම ක්‍රමය තමයි නම තමයි IUPAC නේම් එක කියලා කියන්නේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ හයිඩ්‍රෝකාබන වල IUPAC නාමකරණය. හයිඩ්‍රෝකාබන් දැන් ළමයි මේ IUPAC නාමකරණයට එක එක රූල්ස් තියෙනවා. හරිද? රූල්ස් ගොඩාක් තියෙනවා. ඒ රූල්ස් ටික ඉගෙන ගත්තට පස්සේ අපිට පුළුවන් වෙනවා මොකක් හරි ව්‍යුහයක් දුන්නම රසායනික සංයෝගික ඕගනික් කම්පවුන්ඩ් එකක ව්‍යුහයක් දුන්නම ඒකට අදාළ IUPAC නම ලියන්න. ඒ වගේම තමයි IUPAC නම දුන්නම දැන් හිතන්න ඔක්ටේන් කියලා රූල්ස් ටික දැනගත්තට පස්සේ ඔයාට මේ ඔක්ටේන් කියන එකෙන් හොයන්න පුළුවන් මොකද්ද මෙන්න මේ පෙට්‍රල් කියන එකේ ව්‍යුහය කියලා. තව දෙයක් තමයි දැන් ළමයි ඔයගොල්ලන්ට පෙට්‍රල් කියලා කිව්වට පස්සේ මේකෙන් හොයන්න බෑ. මේකෙන් කියන්න බෑ මේකේ ව්‍යුහය මොකද්ද කියලා. දැන් ඩීසල් කිව්වම ඔයගොල්ලන්ට ඩීසල් කියන එක හොඳට පාඩම් කරපු කෙනෙක්. ඩීසල් ගැන දන්න කෙනෙක් නම් කියයි මේක තමයි ඩීසල් වල ව්‍යුහය කියලා. මේ කෙමිකල් ස්ට්‍රක්චර් එක මේක කියලා කියයි. හැබැයි එහෙම නැතුව අපිට මේ නමෙන් හොයන්න බෑ මොකද්ද මේ කියලා. හරිද? දැන් භූමි තෙල් කිව්වට අපිට ඒක හොයන්න බෑනේ. අන්න ඒ වගේ හැබැයි මේ ඔක්ටේන් කියලා කිව්වම මේ නම තුලින් අපිට හොයත හැකි මෙන්න මේ පෙට්‍රල් වල රසායනික සූත්‍රය මොකද්ද? මේකේ රසායනික ව්‍යුහය මොන වගේද කියලා. දැන් බලන්න ඔක්ට් කියද්දි OCT මේකෙන් කියවෙනවා කාබන් 8ක් තියෙනවා කියලා. හරිද? ඒන් කියන එකෙන් කියවෙන්නේ මොකද? ඒ කාබන් 8 අතර ඒ කාබන් දැන් කාබන් 8ක් තියෙනවනේ. ඒ කාබන්ලගේ කාබන් අතර තියෙන තනි බන්ධන විතරයි. ඒක බන්ධන විතරයි. ද්විත්ව හෝ ත්‍රිත්ව බන්ධන පවතින්නේ නැහැ කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා තනිකරම සංතෘප්තතාවයේ පෙන්වන සංයෝගයක් කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි මේ පෙට්‍රල් කියන එක කිව්වෝ කියලා පෙට්‍රල් හරි ඩීසල් හරි භූමි තෙල් හරි කිව්වෝ කියලා අපිට ඒක කියන්න බෑ. දැන් භූමි තෙල් කියන එකට ඉංග්‍රීසි වලින් සිංහල වචන දෙකක් තියෙනවානේ. භූමි තෙල් කියන්නේ සිංහල වචනේ. හැබැයි ඒකේ කෙමිකල් නේම් එක ගත්තොත් ඒක එකක්ම තමයි. ඒක ජාත්‍යන්තර පිළිගත් එකක්. හරි. අපේ දැන් මාතෘකාව හයිඩ්‍රෝකාබන වල IUPAC නාමකරණයනේ. හයිඩ්‍රෝකාබන කියන්නේ මොනවද? අංකයකට දැනන් ඉන්න ඕනි මොනවද මේ හයිඩ්‍රෝකාබන කියන්නේ කියලා. හයිඩ්‍රෝකාබන් කියන්නේ ඒකේ නමේම තියෙනවා හයිඩ්‍රෝකාබන්. හරිද? මොනවද තියෙන්නේ? හයිඩ්‍රජන් තියෙනවා, කාබන් තියෙනවා. මෙතනින් එහාට වෙන මොනවාත්ම මේ හයිඩ්‍රෝකාබන වල නැහැ. තේරෙනවද? හයිඩ්‍රෝකාබන් කියවම මේකේ වර්ග තුනක් තියෙනවා. එතකොට මේතන අපි වර්ග තුනක් ඉගෙන ගන්නවා. මොනවද? ඇල්කේන ඇල්කීන ඇල්කේන් ඇල්කීන් ඇල්කයින් ඇල්කේන් කියලා කියන්නේ ළමයි කාබන් අතර තනි බන්ධන. ඒක බන්ධන විතරක් පවතින සංයෝග. මොකක් හරි කම්පවුන්ඩ් එකක් ගත්තම මේ කම්පවුන්ඩ් එක ඇතුලේ කාබන් අතර තියෙන ඒක බන්ධන විතරයි.
ඇල්කීන කිව්වම අර ඒක බන්ධන වලට අමතරව ද්විත්ව බන්ධන එකක් හෝ කිහිපයක් පවතින්න පුළුවන්. හැබැයි ත්‍රිත්ව බන්ධන පවතින්නේ නැහැ. තේරුණාද? ඇල්කයින් එකක් ගත්තම ඒකේ අර ඒක බන්ධන වලට අමතරව ත්‍රිත්ව බන්ධන එකක් හෝ කිහිපයක් තියෙන්න පුළුවන්. හැබැයි මෙයා ළඟ ද්විත්ව බන්ධන නැහැ. තේරුණාද? මොකක් හරි සංයෝගයක් අරගෙන එයා ගාව ද්විත්ව බන්ධනයි ත්‍රිත්ව බන්ධනයි දෙකම තිබ්බොත් එයා ඇල්කීන් එකක් වෙන්නෙත් නැහැ ඇල්කයින් එකක් වෙන්නෙත් නැහැ. එයා වෙනම කෙනෙක්. හරිද? ඉතින් අපි මේ ලෙසන් එකේදී කතා කරන්නේ මෙන්න මේ තුන් දෙනා. ගේ නාමකරණය කොහොමද කරන්න කියලා. මොකද අපි කතා කරන්නේ හයිඩ්‍රෝකාබන් වල IUPAC නාමකරණය. මේක තමයි අපි කතා කරන්න යන්නේ. හරි. අපි ලෙසන් එකට යමු. ඇල්කේන්, ඇල්කීන්, ඇල්කයින්. මෙහෙමයි. දැන් මම මුලින්ම ඕගොල්ලන්ට කියලා දෙන්නේ ඇල්කේන් ගැන. හරිද? ඇල්කේන් එක කොහොමද නාමකරණය කරන්න කියලා තමයි කියන්නේ. ඒක ඉගෙන ගත්තට පස්සේ ඒකේ තියෙන අර මූලික නීති ටික තියෙනනේ බේසික් රූල්ස් ටික ඒක යූස් කරලා තමයි අපි ඇල්කීන් ඇල්කයින් දෙකම නම් කරන්නේ. හරිද? පුංචි වෙනසයි වෙන්නේ. එතනින් එහාට යනකොට හයිඩ්‍රෝකාබන් ටික ඉවරයක් වෙලා අපි හයිඩ්‍රෝකාබන් නොවන සංයෝග, ඒ කියන්නේ ඔය ඇල්කොහොල්, කීටෝන, කාබොක්සිලික් ඇසිඩ්ස් අන්න ඒ වගේවට යනකොට ඒ යූස් කරන්නේ මෙන්න මෙයාගේ අපි පාවිච්චි කරන බේසික් රූල්ස් ටිකම තමයි. හරිද? ඒ බේසික් රූල්ස් ටික උඩ තමයි ඒක මත තමයි අනිත් නීති ටික ගොඩ නැගෙන්නේ. ඉතින් හරි ඇල්කේන් වලට යමුකෝ දැන්. ඇල්කේන් ගත්තත් ළමයි අපි මේකේ කොටස් දෙකකට ආයෙ බෙදෙනවා. මේක ඒ කියන්නේ මේකේ ඉගෙනීමේ පහසුව සඳහා අපි මේ කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ශාකනය නොවූ ඇල්කේන. ශාකනය නොවූ ඇල්කේන. දෙවෙනි එක ශාකනය වූ ඇල්කේන. ශාකනය වුණා කියලා ළමයි මෙයාට ඔක්සිජන්, නයිට්‍රජන්, ඇමයිඩ වගේ ඒ වගේ දේවල් මෙයාට සෙට් වෙන්නේ නැහැ. දැන් ශාකනය වෙනවා කියලා කියන්නේ මොකද්ද? මෙහෙම කාබන් දාමයක් තියෙනවා. එයාට මෙහෙම එක එක ඒවා දැන් මෙතන උපරිම හයිඩ්‍රජන් සංඛ්‍යා CH3 නේ. ඊට එහායින් මේ කාබන්ටි තියාගන්න බෑනේ. කාබන්ටි සංයුෂ්ඨතාවය 4යි. එහෙම වුණොත් කාබන් මේ කාබන් එක්ක බන්ධනයක් හදාගෙන නම් ඉන්නේ එතනම සංයුෂ්ඨතාවයේ අර 4න් එකක් ඉවරයි. හරිද? දැන් තව 3යි තියෙන්නේ. ඔය 3 දෙනාව පාවිච්චි කරන්න කවුද? මෙන්න මේ හයිඩ්‍රජන්ලා 3 දෙනෙක් ඇවිත් ඒ තැන් 3ට සෙට් වෙනවා. හරිද? මෙයාට බොන්ඩ්ස් දෙකකට ගිහින් තියෙන්නේ. එහෙනම් හයිඩ්‍රජන් සඳහා ස්ථාන දෙකක් තියෙනවා. මෙතන එකයි සෙට් වෙනවා. ආයේ මෙතන ගත්තොත් එයාට 3ක් හම්බ වෙනවා. ඒක හරි. දැන් ශාකනය වෙනවා කියන එකෙන් කියන්නේ මෙන්න මේ හයිඩ්‍රජන් කෙනෙක්ව අයින් කරලා දානවා. ඒ කියන්නේ එයාව ප්‍රතිස්ථාපනය කරනවා. තේරුණාද? මේ කාබන් වලට සෙට් වෙලා ඉන්න හයිඩ්‍රජන් කෙනෙක් ප්‍රතිස්ථාපනය කරන වෙන කවුරු හරි කෙනෙක් ඇවිල්ලා. හරිද? මේ කියන්නේ ශාකනය වීම ගැන. ශාකනය වීම කියන එක හයිඩ්‍රෝකාබන් සහ හයිඩ්‍රෝකාබන් නොවන සංයෝග දෙකටම පොදු සිද්ධියක් නේද? ඒ සිද්ධිය ගැන තමයි මම කියන්නේ. මෙන්න මෙතන ඉන්න හයිඩ්‍රජන් ප්‍රතිස්ථාපනය කරනවා. අන්න එහෙම ප්‍රතිස්ථාපනය කරන පරමාණුවක් හරි සංයෝග කාණ්ඩයකට හරි අපි කියනවා. ඒ කියන්නේ පරමාණු කාණ්ඩයකට හරි අපි කියනවා අංශ දාමයක් කියලා. එහෙමත් නැත්නම් ආදේශ කාණ්ඩයක් කියලා. හරිද? ඉස්සරහට අපි ක්‍රියාකාරී කාණ්ඩ ඒ වගේ දේවල් ගැනත් කතා කරනවා. හරිද? දැන්ට මේක ඇලදනන් ඉන්නකෝ. ඕකේ. අපි ඒ වුණාට දැන් මෙතන හයිඩ්‍රෝකාබන් නේ. ඇල්කේන් ගැන කතා කරන්නේ. මොකද්ද මම හයිඩ්‍රෝකාබන් ගැන කිව්වේ? හයිඩ්‍රෝකාබන් එක ඇතුලේ කාබන් හයිඩ්‍රජන් විතරයි ඉන්නේ. එතනින් එහාට වෙන කවුරුත් නැහැ. එහෙමනම් මෙතනට සෙට් වෙන්න පුළුවන් තවත් R කාණ්ඩයකට නේද? R කාණ්ඩයක් කියන්නේ මොකද? ඇල්කිල් කාණ්ඩයක්. නේද? ඒ නිසා අපි මුලින්ම දැන් අපි මාතෘකාව මේකනේ. ඒක. ශාකනය නොවු කට්ටිය. හරිද? අපි මේ R කාණ්ඩ ඒ වගේ කට්ටිය ගැන පස්සේ කතා කරන්න තියලා මුලින්ම ශාකනය නොවු කට්ටිය ගැන කතා කරමු. දැන් මම මේ කැලේ මේ අරන් කිව්වේ ඇයි දන්නවද? ඔයගොල්ලෝ දැන් ශාකනය වුණොත් කියන්නේ මොකද්ද? ශාකනය නොවනවා කියන්නේ මොකද්ද? ඕක ගැන පොඩි කන්ෆියුෂන් එකක් එනවනේ. ඒක තමයි මම මේ චුට්ටක් පැහැදිලි කරේ. හරිද? මේ R කාණ්ඩයි ශාකනය වුණු කට්ටියයි අපි පොඩ පැත්තකින් තියමු. දැන් ශාකනය උනේ නැති කට්ටිය ගැන කතා කරමු. ශාකනය වෙලා නැහැ කියන්නේ මේ R කාණ්ඩ අර එහෙම මොකක්වත් නැහැ.
මේ කාබන් දාමේ සම්පූර්ණයෙන්ම සංතෘප්තයි. මෙයාටත් හයිඩ්‍රජන්, මෙයාටත් හයිඩ්‍රජන්, මේ හැම තැනකම හයිඩ්‍රජනුයි කාබනුයි විතරයි ඉන්නේ. ඇල්කේන් එක නිසා මේවා අතර තනි බන්ධන විතරයි පවතින්නේ. ඒක බන්ධන විතරයි. හරි. දැන් කතා කරමු. මම ශාකනය නොවුණු ඇල්කේන් එකකින් පටන් ගන්නවා. සරලවම පළවෙනි එකේ. මම ඔයගොල්ලෝ නෝට් එක වෙනම අප්ලෝඩ් කරනවා. හරිද? නෝට් එක මෙතන කියන්න නැහැ. අප්ලෝඩ් කරනවා වෙනම. මෙතන මම කියලා දෙන එක විතරයි කරන්නේ. ඕකේ. දැන් ඔන්න අපි සරලම එකකින් පටන් ගමුකෝ. මේ ඉන්නේ කවුද? මේ ඉන්නේ කවුද? මේක ඔයගොල්ලෝ හැමෝම දන්න කෙනෙක්. මේ ඉන්නේ මීතේන්. මීතේන්. එහෙමත් නැත්නම් අපි මෙයාට කියනවා මෙතේන් කියලා කියනවා. මෙතේන් ඉංග්‍රීසි වලින් නේමකෝ. ඔයගොල්ලෝ UPC නාමකරණය කරන්නේ ඉංග්‍රීසි වලින්නේ. මෙතේන්. මෙතේන් කියලා කියනවා. ඇයි මෙයාට මෙතේන් කියලා කියන්නේ? මේ බලන්න ළමයි මේක හැදලා තියෙන කොටස් දෙකකින්. අර මම ඉස්සෙල්ලා ඔක්ටේන් කියන එක කඩලා පෙන්නුවා නේද? ඒ වගේ මෙයාව කඩන්න බලන්න. දැන් තියෙනවා මොකද්ද? මෙත් කියලා වචනයක් තියෙනවා. මෙත්. ඊට පස්සේ ඒන් කියලා එකකුත් තියෙනවනේ. මෙත් ප්ලස් ඒන් කියන එක තමයි මෙතේන් කියලා කියන්නේ. දැන් ළමයි ඔයගොල්ලෝ බලන්න ඇල්කේන් කියන එක. ඇල්කේන්. ඇල්කේන්. ඇල්කේන් එකේ ඒන් කියලා කෑල්ලක් තියෙනව නේද? අන්න ඔය ඒන් කියන කෑල්ල තමයි මෙන්න මෙතනටත් ඇවිත් තියෙන්නේ. මේ ඒන් කියන කෑල්ල එන්නේ කොහොමද? ඒන් කියන එක එන්නේ ළමයි. ඒකෙන් අදහස් කරන්නේ කාබන් කාබන් අතර තියෙන ඒක බන්ධන විතරයි කියලා. තේරුණාද? ඇල්කේන් එකක්. ඒ කියන්නේ මෙයා අතර තියෙන කාබන් කාබන් අතර ඒක බන්ධන විතරයි. ඒක හංගවන්න තමයි අපි මේ ඒන් කියන ප්‍රත්‍යය ගන්න. මේක ප්‍රත්‍යක්. හරිද? ඒක ප්‍රත්‍යය වෙනකොට මේක මොකද්ද? මේක උපසර්ගය. මේ උපසර්ගයෙන් කියන්නේ මෙතන කාබන් කීයක් තියනවද කියලා. මේ මෙත් කියන එක දැක්කම මේ භාෂාව දන්න කෙනෙක්ට එයාලා දන්නවා මෙතන තියෙන කාබන් එකයි කියලා. හරිද? එතකොට මොකද වෙන්නේ ළමයි? උපසර්ග පද ටික දැනගත්තට පස්සේ ඒකට ඒන් කියන එක දැම්මම මෙන්න මේ විදිහේ සරල කියන අපිට නම් කරන්න පුළුවන් නේද? ඔන්න අපි දැන් උපසර්ග පද ටික බලලා ඉමු. එතකොට අපිට තව උදාහරණ කතා කරන්න පුළුවන්. ඇල්කේන්. ඔන්න උපසර්ග පද ටික බලමු. එතකොට දැන් ඔන්න අපි දැන් ඔයගොල්ලෝගේ මේ A-level chemistry limit එක ඒ සිලබස් එකේ limit එක ඇතුලේ අපිට කතා කරන්න තියෙන්නේ කාබන් 6ක් දක්වා සංයෝග විතරයි. හරිද? එතකොට අපි දැන් එතකොට කාබන් 6යි නම් එන්නේ අපේ දෝන 6 දක්වා අපි කියන වචන ටික ඉගෙනගෙන තියෙනවනේ. උපසර්ග ටික දැනන් ඉන්නවා. 1 2 3 4 5 6. හරි. එකට අපි කියන්නේ මෙත් කියලා. දෙකට කියනවා එත් ETH එත්. ඉංග්‍රීසි වලින් මේ සිම්පල් ලෙටර්ස් ලියන්නේ. ඊට පස්සේ තුනට අපි කියනවා ප්‍රොප් PROP ප්‍රොප්. හතරට කියනවා බියුට් BUT බියුට්. පහට මොකද්ද කියන්නේ? පෙන්ට් කියලා කියනවා. PENT. හයට අපි කියනවා හෙක්ස් කියලා. HEX හෙක්ස්. මේ දෙකම මේ දෙක නම් ඔයගොල්ලෝ හොඳටම අහලා තියෙනවා. පෙන්ටගන් හෙක්සගන් ඔය විදිහට අහලා තියෙනවනේ. හරි. අපි හතට මොකද කියන්නේ? අමතරව දැනගමු. හතට කියනවා ළමයි හෙප්ට් කියලා. හරිද? අටට මොකද කියන්නේ? ඔක්ට්. ඔන්න ඔය විදිහට අමතරව තියෙනවා. හරිද? හරි. අපිට ඕන වෙන්නේ 6 දක්වා ටිකනේ. මෙත්, එත්, ප්‍රොප්, බියුට්, පෙන්ට්, හෙක්ස්. මේ ටික හොඳට දැනන් ඉන්න ඕනේ. මේ ටික මතක තියෙන්නත් ඕනේ. මේක මතක තියාගන්න ඇච්චර දෙයක් නෙමෙයි. මෙත්, එත්, ප්‍රොප්, බියුට්, පෙන්ට්, හෙක්ස් කියලා. දැන් මේ දෙක කොහොමද දන්නවනේ? බියුට් කියන්නේ 4ට. හරිද? ප්‍රොප් කියන්නේ 3. මේ ටික මතක තියාගන්න වෙනවා. පොඩක් පාඩම් කරලා මතක තියාගන්න ඕනේ. ඕකේ. දැන් අපි බලමු කොහොමද නම් හැදෙන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවනේ උපසර්ග ටික මොනවද කියලා. උපසර්ග ටික දැන් මතක තියෙන්නේ නැත්නම් මේ වීඩියෝ එක බලන වෙලාවේ කොහෙන් හරි කොලයක් අරගෙන ලියාගෙන ඒක ළඟ තියාගන්න චුට්ටක්. හරිද? ඕකේ. දැන් ඔන්න මෙහිම බලන්න. අපි ඉස්සෙල්ලා ගත්තේ මීතේන්නේ. එයාගේ තියෙන කාබන් එකයි. හරිද? මීතේන්ගේ තියෙන කාබන් එකයි. ඒ නිසා තමයි අපි මෙත් කියලා එක පාවිච්චි කළා. ඒකට ඒන් කියන ප්‍රත්‍යය දාලා මෙයාගේ නම් මෙතේන් කියලා අපි කිව්වේ.
දැන් බලන්න CH3 CH3. දැන් මෙයා කවුද? මෙයා ගාව තියෙනවා කාබන් දෙකක්. එහෙනම් මෙයාගේ උපසර්ගය මොකද? එත්. මෙයාගේ ඩබල් බොන්ඩ්ස් කොහෙවත් නැහැනේ. ට්‍රිපල් බොන්ඩ්ස් උත් නැහැ. එයාගේ තියෙන සිංගල් බොන්ඩ්ස් විතරයි. එහෙනම් මෙයා කවුද? මෙයා ඒන් කෙනෙක්. මෙයා ඇල්කේන් එකක්. ඒ නිසා එතේන්. ඔන්න විදිහට තමයි නම් ටික පිළිවෙලට හැදෙන්නේ. හරිද? බලන්න කාබන් 3ක් කොයි විදිහට આવොත් මොකද වෙන්නේ? දැන් බලන්න මෙතන CH3 දැම්මා මෙතන CH2 දැම්මේ. ඇයි ඒ? මෙයාගේ කාබන්ට සංයෝජිතතාවය දැන් දෙකයි ඉතුරුලා තියෙන්නේ. හයිඩ්‍රජන් දෙන්නයි ඉන්න පුළුවන්. දැන් මෙතන මොකද වෙලා තියෙන්නේ? කාබන් 3ක් තියෙනවා. මේක ඇල්කේන් එකක්. එහෙනම් කවුද? ප්‍රොප් ධන ඒන්. ප්‍රොපේන්. ප්‍රොපේන්. fine. හරිද? right. ඊට පස්සේ හතරක් කාබන් 4ක් ගත්තම මොකද වෙන්නේ? ඔයගොල්ලෝ දැන් තනියෙන් හිතන්න බලන්න මොකද වෙන්නේ කියලා. දැන් උත්තරේ ගන්න පුළුවන් ඕන කෙනෙක්ට. මොකද වෙන්නේ? 4ක් තියෙනවා. නේ? එහෙනම් බියුට් කියලා තමයි කියන්නේ. බියුට් ප්ලස් ඒන්. කවුද එන්නේ? බියුටේන්. අන්න එහෙම. හරිද? 5ක් නම් පෙන්ටේන්. 5ක් නම් මොකද වෙන්නේ? 5ක් නම් පෙන්ට් නේ. ඇල්කේන් යන නිසා ඒන් පෙන්ටේන්. ඒ වගේ මෙහෙම කාබන් 6ක් එක පේලියට තියෙනවා. හරිද? අතු බෙදෙන්නේ නැතුව කෙලින් තියෙද්දි අපි මොකද කියන්නේ මේ විදිහට තමයි නම හදන්නේ. XA. දැන් පේනව නේද? ශාකනයේ නොවුණු ඇල්කේන් එකක් තමයි අපි මේ නම් කරලා තියෙන්නේ. ඒතර ශාකනයේ නොවුණු ඇල්කේන් අපි නම් කරන්නේ ඔන්න ඔය ක්‍රමයට. ඔතනින් එහාට ශාකනයේ නොවුණු ඇල්කේන් සඳහා වෙන මුකුත් නීති අර හිමේ තියරි මුකුත් නැහැ. මෙච්චරයි තියෙන්නේ. හරි ලේසියෙන් දැන් බලන්න. ඒතකොට දැන් අපිට එන්න දෙන ශාකනයේ නොවු ඇල්කේන් වර්ග ඒ කියන්නේ ඇලිෆැටික් ඇල්කේන්ස් කීයද දෙන්නේ? 6යි එන්නේ. අපේ ලිමිට් එක ඇතුලේ 6යි එන්නේ. 6ේම උදාහරණයක් අපි දැන් කතා කරලා තියෙන්නේ. හරි. ඉතින් දැන් ඔන්න අපි ශාකනය නොවුණු ඇල්කේන ගැන කතා කරා. දැන් ශාකනේ උණ ඇල්කේන ගැන කතා කරමු. අපි මේ තාමත් කතා කරන්නේ ඇල්කේන්. ඒ කියන්නේ එක බන්ධන තනි බන්ධන විතරක් තියෙන කට්ටිය. ශාකනේ උණු ඇල්කේන ළමයි දැන් මෙහෙමයි. මම දැන් ඉස්සෙල්ලා කිව්වනේ අර R කාණ්ඩයේ කතාව. මෙයාට සෙට් වෙන්නේ R කාණ්ඩයක් කියලා. R කාණ්ඩයක් කියන්නේ ඇල්කිල් කාණ්ඩයකට. හරිද? ඇල්කිල්. මොකද්ද මේ ඇල්කිල් කාණ්ඩයක් කියන්නේ? මෙහෙම. මෙහෙම බලන්නකො. දැන් ඔන්න මෙයා කවුද? මෙයාගේ නම ඔයගොල්ලෝ දන්නවා. CH3. මෙයා කවුද? මෙයා ඇල්කේන් එකක්. මෙයාගේ නම මොකද්ද? එතේන්. එතේන් තමයි මෙයාගේ නම. හරිනේ. ඕකේ. දැන් ඔයා හිතන්න ළමයි මේ හයිඩ්‍රජන්ගේ මෙතන ඉන්න හයිඩ්‍රජන්ගේ CH3 ගේ එක හයිඩ්‍රජන් කෙනෙක් මෙයාව දාලා අතහැරලා යනවා. මෙයාව අතහැරලා යනවා. දැන් මොකද වෙන්නේ? මෙයාට පුළුවන් නේද මේ පැත්තෙන් තව කාව හරි ජොයින් කරගන්න. තව කවුරු හරි මෙයාට ලං කරගන්න පුළුවන් නේ. මෙයත් එක්ක එකට අර කනෙක්ට් කරගන්න දැන් මෙයාට පුළුවන්. ඇයි එක හයිඩ්‍රජන් කෙනෙක් මෙයාව අතහැරලා ගියාම මෙයාගේ එක හිස් තැනක් එනවනේ. ඒ හිස් තැනට යාට පුළුවන් තව කාත් එක්ක හරි පොඩි ජොයින්ට් එකක් ගන්න. හරිද? එකත් හරි. අන්න එහෙම වුණාම ළමයි මෙයා තව දුරටත් ඇල්කේන් එකක් වෙන්නේ නැහැ. ඇයි? එයා සංතෘප්ත නැහැ. එයා සංතෘප්තයි නම් එයාගේ පිරෙන්න පුළුවන් උපරිම හයිඩ්‍රජන් ටික පිරෙන්න එපා. දැන් මෙයා සංතෘප්ත නැහැනේ. එයාගේ දැන් පොඩි අසන්තෘප්තතාවයක් එනවා. එහෙම වුණාම අපි යාට කියන්නේ ඇල්කිල් කාණ්ඩයක් කියලා. ඇල්කිල්. ඇල්කේන් නෙවෙයි ඇල්කිල්. හරිද? ඇල්කිල් කාණ්ඩයක් තමයි කියන්නේ. ඉතින් අන්න එහෙම ඇල්කිල් කාණ්ඩයකදී අපි මෙතනදි මෙයාට කියන්නේ එතිල් කියලා. ඒක හැදෙන්නේ කොහොමද දන්නවද? දැන් ඒ ඇල්කේන් කියන හින්දානේ ඒන් කියලා එකක් ආවේ. ඒන් කියන එක ආවේ ඇල්කේන් එකක් නිසා. දැන් මෙයා ඇල්කිල් එකක්නේ. එතකොට අර උපසර්ගයට එන්නේ මෙත් එත්
ඕනම උපසර්ගයකට එන්නේ n කියන එක නෙමෙයි. il කියන එක. yl. il කියන එක තමයි එකතු වෙන්නේ. il කියන එක එකතු වෙලා එතිල් කියලා කෙලින්ම හැදෙනවා. තේරුණාද? ඔන්න ඔහම තමයි හැදෙන්නේ. ඉතින් අන්න එහෙම හැදෙන ඇල්කිල් කාණ්ඩ තමයි අපි එතනදී ආර් කාණ්ඩ කියලා කියන්නේ. හරිද? ඒ වගේම තමයි ඕගොල්ලෝගේ සිලබස් එක ඇතුලේ ඕගොල්ලන්ට අංශ දාම විදිහට ආදේශ කාණ්ඩ විදිහට හම්බෙන්නේ මෙන්න මේ වගේ ඇල්කිල් කාණ්ඩ විතරයි. මේ ඇල්කිල් කාණ්ඩවලදී ඕගොල්ලන්ට ද්විත්ව බන්ධන හෝ ත්‍රිත්ව බන්ධන තියෙන අංශ දාම හම්බෙන්නේ නැහැ. ඒ හම්බෙන හැම අංශ දාමයකම තියෙන්නේ මොනවද? ඒක බන්ධන විතරයි. මොකද ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ රූල්ස් ඇතුලේ කියනවා, ඒ කියන්නේ ඕගොල්ලන්ගේ සීමාවන් ඇතුලේ කියනවා එළවල සිලබස් එකේදී ද්විත්ව හෝ ත්‍රිත්ව බන්ධනයක් තියෙනකොට ඒක ප්‍රධාන කාබන් දාමයට එකතු වෙන්න ඕනි කියලා. හරිද? ප්‍රධාන කාබන් දාමය කියන්නේ මෙන්න මේක. දැන් ඔන්න බලන්න දැන්. ඒ කියන්නේ ශාකණය උණු ඇල් කියන එක ගැන කතා කරද්දී. දැන් ඔන්න හිතමුකෝ අපි ඔන්න ප්‍රොපේන් එකක් තියෙනවා. ඔන්න ප්‍රොපේන් කෙනෙක් ඉන්නවා. හරිද? මේ ප්‍රොපේන්ගේ මෙන්න මේ හයිඩ්‍රජන් කෙනෙක් අයින් වෙලා යනවා. දැන් මොකද වෙන්නේ? මෙයාට තව කාත් එක්ක හරි එකතු වෙන්න පුළුවන් නේ. ඒ තැනට එන්න කවුද? තව ඔන්න CH3 කෙනෙක්. මෙතිල් කාණ්ඩයක් එනවා. කවුද එන්නේ? මෙතිල් කාණ්ඩයක් එනවා. හරි. දැන් මොකද වෙන්නේ? මෙන්න මෙයා තමයි ප්‍රධාන කාබන් දාමය. හරිද? මෙයා කවුද? ආදේශ කාණ්ඩය. මෙයා තමයි පස්සේ ආපු එක්කෙනා. මෙයානේ ප්‍රධාන එක්කෙනා. ඒක තමයි ප්‍රධාන කාබන් දාමය කියලා අපි කියන්නේ. ඔන්න ඔය විදිහට ඔය අපි ගන්න ප්‍රධාන කාබන් දාමයට ද්විත්ව හෝ ත්‍රිත්ව බන්ධන අනිවාර්යෙන් අඩංගු වෙන්න ඕනේ. ඒ කියන්නේ සංයෝගයක් ගත්තම අපිට කියනවනේ මේකේ ද්විත්ව බන්ධනයක් තියෙනවා කියලා. ඒ ද්විත්ව බන්ධන අනිවාර්යෙන්ම තියෙන්න ඕනි. මෙන්න මේ ප්‍රධාන දාමය ඇතුලේ. ඒක තමයි ඕගොල්ලෝගේ ලිමිට් එක. හරිද? එතනින් එහාට ගියාට පස්සේ අංශ දාම වලත් ද්විත්ව හෝ ත්‍රිත්ව බන්ධන අසන්තෘප්ත බන්ධන තියෙන්න පුළුවන්. ඒක හරි. ඒකට ඕගොල්ලෝගේ ලිමිට් එක ඇතුලේ අපි කතා කරන්නේ මෙන්න මේ ප්‍රධාන දාමයට ඒව දාලා. හරිද? ඒව වැටෙන ප්‍රධාන දාමයට විතරයි. ඒ නිසා ඔයගොල්ලෝ කලබල වෙන්න ඕනේ නැහැ. මේක මේ අංශ දාමයට ද්විත්ව හෝ ත්‍රිත්ව බන්ධනයක් આવොත් මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ හිතන්න යන්න ඕනේ. ඕකේ. හරි ළමයි. දැන් ළමයි ඔන්න මම තව උදාහරණකින් දෙයක් කියලා දෙන්නම් තියරි එකක්. අපි දැන් මේ ශාකණීය උණු ඇල් කියන නම් කරනවා නම් අපේ පළවෙනි පියවර තමයි අපි හොයාගන්න ඕනේ කවුද මේ ප්‍රධාන දාමය කියලා. ප්‍රධාන දාමයේ සෙවීම. ඒකට අපි කියනවා මාතෘ දාමය කියලාත් අපි කියනවා. හරිද? අපේ පළවෙනි ස්ටෙප් එක තමයි ප්‍රධාන දාමයේ සෙවීම. ඔන්න මම උදාහරණයක් ගන්නම්. CH3 CH CH2 CH3. ඔයගොල්ලන්ට ප්‍රධාන දාමයේ කාබන් 6ක් යනකම් ඔයගොල්ලන්ට ප්‍රධාන දාමයේ ගන්න පුළුවන්. හරිද? ප්‍රශ්නයක් නැහැ. ඒකද ලිමිට් එක ඇතුලේ AC නිදහස් වලට දීලා තියෙනවා. ඔන්න මෙයාට බැඳිලා ඉන්න මේ CH ට හරිය අසන්තෘප්ත තැනක් තියෙනවනේ. එතනට බැඳිලා ඉන්න එතිල් කාණ්ඩය. දැන් ළමයි ප්‍රධාන දාමය වෙන්නේ මොකද්ද? දැන් මෙයාට මෙයා ජොයින් වුණා වගේනේ පේනවා. එහෙමයි කියලා මෙයා ප්‍රධාන දාමය වෙන්නේ. මේක ප්‍රධාන දාමය වෙන්නේ නැහැ. වෙන්න බෑ. ඇයි? නීතිය තමයි මෙන්න මෙහෙම හයිඩ්‍රෝකාබන් එකක් දුන්නම එයාගේ ඉන්න දිගම සන්තතික කාබන් දාමය අපි ගන්නවා ප්‍රධාන දාමය කියලා. දිගම සන්තතික දාමය. සන්තතික දාමය කියලා කියන්නේ ළමයි. දැන් මේ බලන්න. මෙයා මෙතනින් ඔහොම එනකොට මේ පස් දෙනා එකටම යනවනේ. තේරුණාද? හැබැයි මෙතනින් මේක කැඩෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා තමයි සෙට් වෙන්නේ කවුද? ඇල්කිල් කාණ්ඩයක් විදිහට. එහෙම නැත්නම් ආදේශ කාණ්ඩයක් විදිහට. ආදේශ කාණ්ඩයක් විදිහට සෙට් වෙන්නේ මෙන්න මෙයා. හරිද? අපි ප්‍රධාන දාමය කියලා ගන්න කවද? මෙයාව. ඇයි? එයාගේ කාබන් 5ක් තියෙන දාමයක් ඒක මේ. 1 2 3 4 5යි. 5ක් තියෙනවා. මෙතනින් නම් ගත්තොත් මොකද වෙන්නේ? අර අපි කඩේරි වලින් පෙන්නුවේ. එතනින් නම් ගත්තොත් මොකද වෙන්නේ? 4යි තියෙන්නේ නේ. 1 2 3 4යි. මෙයා එතකොට එතිල් කාණ්ඩයක් අංශ දාමයේ විදිහට එනවා. එහෙම කරලා ඒක වැරදි. හරිද? අපි ගන්න ඕනි මෙන්න මේ 5ක් තියෙන කෙනා. අපි බලන්නේ දිගම කෙනාව තමයි අපි හොයන්නේ. හරිද? ඒ කියන්නේ වැඩිම කාබන් සංඛ්‍යාවක් තියාගෙන එක දිගට පොලිමේ යන්නේ කවුද කියලා තමයි අපි හොයන්නේ. අන්න ඒ විදිහට තමයි ප්‍රධාන දාමය හොයාගන්නේ. දැන් අපි තව උදාහරණයක් ගමු.
හරි. දැන් බලන්න මෙයා කවුද? දැන් ළමයි මෙයාගේ මෙතනින් ඔහොම ගත්තොත් කාබන්ල 4යි. සන්තතික එක දිගට යනවා කාබන්ල 4යි. ඕන මෙහෙම ගන්නත් පුළුවන් නේද? එහෙම ගියොත් ඒත් සන්තතිකයි. හැබැයි කාබන් කීයද? 3යි. තව ක්‍රමයක් තියෙනවා ගන්න. මෙන්න මෙහෙමත් ගන්න පුළුවන්. මෙන්න මෙහෙමත් ගන්න පුළුවන් නේ. පේනව නේද? ඔහොමත් ගන්න පුළුවන්. එහෙම ගත්තොත් ඒත් 4යි. එයත් හරි. එයත් හරි මෙයත් හරි. දෙකම එකයි. මෙන්න මෙයා වැරදි. මොකද? එයා ප්‍රොප් එකක්. ඒ කියන්නේ 3යි ඉන්නේ. 3ක් ගන්න මොකටද? 4ක් ඉන්න චේන් එකක් තියෙදි. තේරුමක් නැන්නේ. අපි ගන්නවනේ දිගම කෙනාව නේද? අන්න ඒ වගේ. ඔන්න ඔහොම තමයි ප්‍රධාන කාබන් දාමය අපි හොයාගන්නේ. ප්‍රධාන කාබන් දාමය හෙව්වට පස්සේ ඊළඟ ස්ටෙප් එක තමයි මේ කාබන් දාමය අපි අංකණය කරන්න ඕනේ. හරිද? ප්‍රධාන දාමය අංකණය කරනවා. ප්‍රධාන දාමය අංකණය කරනවා. කොහොමද මේක අංකණය කරන්නේ? හරි. අපි දැන් උදාහරණකින් අරන් බලමු. ඔන්න එක්කෙනෙක් ඉන්නවා. හරි. දන්නවා මේ ප්‍රධාන කාබන් දාමය අපි හොයන්න දන්නවනේ. හරි. දැන් මෙහෙම ගමුකෝ. මේක පොඩ්ඩක් අමතක කරන්න. ඔක්කොටම කලින් මම කිව්වනේ මේ මෙතිල්ලක් කියලා. ඔහොම ඉන්නවා. ඒව අමතක කරන්න. හරි. ඔන්න මෙහෙම බලන්න. අපිට මෙයාව දැක්කම එකපාරටම අපිට ප්‍රධාන කාබන් දාමය කියලා පේන්නේ මෙන්න මෙයාව. එයාව පේනවා. හරි. ආයෙත් තව හොඳට බලද්දී මෙන්න මෙයාවත් අපිට පේනවා. හරිද? එයාවත් පේනවා. තවත් හොඳට බලද්දී මෙන්න මෙහෙම කෙනෙක් පේනවා. නේද? ඔන්න ඔහොම කෙනෙක් පේනවා. නේ? ඕකේ. දැන් කවුද ළමයි එතකොට මේ ප්‍රධාන දාමය? මෙයාද? නෑ. මෙන්න මෙයා හරි අපිට ගන්න පුළුවන් ප්‍රධාන කාබන් දාමය කියලා. මොකද එයාට තියෙනවා කාබන් පරමාණු 4ක්. මෙයා ගත්තොත් එයාට තියෙන කාබන් පරමාණු 3යි. නිසා ප්‍රධාන දාමය කවුද? දිගම දාමය. දිගම දාමය කියන්නේ මෙන්න මේ 4ක් ඉන්න කෙනා. ඕකේ. දැන් අපි දන්නවනේ කවුද ප්‍රධාන දාමය කියලා. එතකොට එයා ප්‍රධාන දාමය නම් අපිට සරලවම පේන මෙයාව ගමු. අපිට පේනවනේ දැන් යව හොඳට. එතකොට කවුද ආදේශ කාණ්ඩය? මෙන්න මෙයා. මෙයා කවුද? මිතිල් කාණ්ඩය. ඕකේ. දැන් අපි මේ ප්‍රධාන දාමය අංකණය කරන්න ඕනේ. අපිට අංකණය කරන්න ක්‍රම දෙකක් තියෙනවා. ඔන්න අපි වමෙන් පටන් ගමු. වමට අපි A කියලා වමෙන් left side එකෙන් L එකෙන් අපි පටන් ගමු. 1යි 2යි 3යි 4යි. ආයේ අපිට right side එකෙන් පටන් ගන්නත් පුළුවන්. right side එකෙන් අපි පටන් ගත්තොත් 1යි 2යි 3යි 4යි නේද? දැන් බලන්න මේ මෙතිල් කාණ්ඩය සෙට් වෙලා ඉන්න කාබන් පරමාණු. ඒ කියන්නේ මෙන්න මෙයාට අවම අංකයක් ලැබෙන්නේ මොන පැත්තෙන් අංකණය කරගෙන ගියොත්ද? left side එකේ නේද? වමෙන් අංකණය කරොත් නේ බලන්න. වමෙන් අංකණය කරොත් මෙයාට ලැබෙන්නේ 2 කියන ස්ථානය. දකුණෙන් කරගෙන આવොත් මෙයාට හම්බෙන්නේ 3 කියන ස්ථානය. හරිද? අපි ළමයි IUPAC නාමකරණයේදී නීතිය තමයි ඔයා පාවිච්චි කරන්න ඕනි මෙන්න මේ ආදේශ කාණ්ඩේ බැඳිලා ඉන්න කෙනාට අවම අංකයක් ලැබෙන පැත්ත. හරිද? අවම අංකයක් ලැබෙන සයිඩ් එක තමයි අපි පාවිච්චි කරන්නේ අංකණය කරද්දී. ඕකේ. එහෙනම් දැන් හරිනේ. දැන් දන්නවා අපි කොහොමද මේ ප්‍රධාන දාමය අංකණය කරන්න කියලා. ප්‍රධාන දාමය මොකද වෙලා තියෙන්නේ? එයා left side එකෙන් තමයි අපි අංකණය කරන්නේ. එයාට හම්බෙන්නේ මොකද්ද? 2 කියලා තමයි හම්බෙන්නේ. හරි. දැන් මේ බලන්නකෝ. ඔන්න දැන් මේ ප්‍රධාන දාමය අංකණය කිරීම කියන එක ගත්තම ළමයි ඕගොල්ලොන්ට දැන් මේ අපි කතා කරන්නේ ශාකනයේ උණු ඇල් කියන එක නේද? එතකොට ශාකනයේ උණු ඇල් කියන වල වර්ග කීපයක් තියෙනවා. හරි. මෙහෙම. දැන් ඔන්න ඔය ශාකනයේ උණු ඇල් කියන කෙනෙක් ගත්තම ළමයි ඒකේ දේවල් දෙකක් තුනක් තියෙනවා. හරිද? එකක් තමයි දැන් ශාකනය වුණා කියලා අපි කිව්වනේ. එතකොට අපි කතා කරා ඒ ශාකනය වෙන්නේ යට ඇල්කිල් කාණ්ඩයක් සම්බන්ධ වෙලා කියලා. හරිද? ඕගොල්ලන්ට තියෙනවා මෙන්න මෙහෙම අවස්ථා තුනක් ගැන කතා කරන්න. හරිද?
මෙන්න මේ ප්‍රධාන දාමයේ අංකණය කිරීම කියන එක ගැන කතා කරලා තමයි මේ අවස්ථාව තුන මතුවෙන්නේ. පළවෙනි අවස්ථාව තමයි ළමයි ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා එක් LCL කාණ්ඩයක් විතරක් සම්බන්ධ වෙලා ඉන්න එක කාණ්ඩයක්. හරිද? ඒ කියන්නේ අර ප්‍රධාන දාමයට අමතරව තියෙන එක ආදේශ කාණ්ඩයක් විතරයි. එක LCL කාණ්ඩයක් විතරයි. අන්න එහෙම එක කාණ්ඩයක් විතරක් සම්බන්ධ වුණ කට්ටියව නම් කරන්න ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා. ආයෙ තව එකක් තමයි එකම ඇල්කිල් කාණ්ඩය. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ මෙතිල් කියලා. මෙතිල්ලා ඉන්නවා 3ක් 4ක්. 3ක් 4ක් කියන්නේ ඔයගොල්ලන්ට 2ක් 3ක් හෝ අන්න එහෙම එකම ඇල්කිල් කාණ්ඩය 3ක් 4ක් වෙන්න පුළුවන්. ඉතින් බැරි නෑ. ඔව්. එකම ඇල්කිල් කාණ්ඩය කිහිප වතාවක්. හරිද? එකම කාණ්ඩය කිහිප වතාවක් අර ප්‍රධාන දාමයට සම්බන්ධ වෙලා තියෙති එයාලව නම් කරන්න යනවා. අනිත් එක තමයි මිශ්‍ර ඇල්කිල් කාණ්ඩ. මිශ්‍ර කාණ්ඩ. හරිද? ඒ කියන්නේ මෙතිල්, එතිල් ඔන්න ඔය වගේ කීපයක් වර්ග කීපයක් අපේ ප්‍රධාන කාබන් දාමයට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔන්න ඔය අවස්ථා 2 3 යටතේ මේ අවස්ථා 3ක් තියෙනවානේ. මේ අවස්ථා 3 යටතේ කතා කරන්න අපිට සිද්ධ වෙනවා. එතකොට දැන් මම ඔයගොල්ලන්ට කියලා දුන්නා එක කාණ්ඩයක් විතරක් කනෙක්ට් වෙලා ඉන්නවා නම් කොහොමද ප්‍රධාන දාමය අංකණය කරන්න කියලා. හරිද? ඕකේ. දැන් මම කියලා දෙන්නම්. එකම කාණ්ඩය කීප වතාවක් මේකට කනෙක්ට් වෙලා හිටියොත් කොහොමද අංකණය කරන්න කියලා. මේ හැමදේම නෝට් එකේ ලස්සනට පිළිවෙලට තියෙනවා. මේක රිලැක්ස් එකේ අහන් ඉන්න ඔයගලන්ට අමතක වුණොත් ආයෙ නෝට් එක බලන්න පුළුවන්. නෝට් එක හරිම කම්ප්ලීට් තමයි. ඒක ගැන බය වෙන්න එපා. ඒ නෝට් එක බලලා ඔයගලන්ට උත්තර දෙන්න. මොකක්ද ප්‍රශ්නයක් තිබුණොත් ඒ ප්‍රශ්නෙට උත්තරය අනිවාර්යෙන් නෝට් එක ඇතුලේ හොයන්න පුළුවන්. එහෙම නෝට් එකක් තමයි මම දෙන්නේ. මොකද කොච්චර නෝට් එක දිග වුණත් අනිවාර්යෙන් ඒක කම්ප්ලීට් වෙන්න ඕනේ. හරිද? දිග වෙනවා නෝට් එක සෑහෙන දිග වෙනවා. ලියන්න ගියාමත් එපා. හැබැයි දිග නෝට් එකක් නැතුව කම්ප්ලීට් නෝට් එකක් නැතුව ප්‍රශ්න වලට ඒ ලෙවල් කෙමිස්ට්‍රියට උත්තර හොයන්න බෑ. හරි. ඕකේ. ඉතින් දැන් මෙහෙම. අන්න කරමු බලමු. දැන් මේක තමයි පළවෙනි අවස්ථාව. හරිද? මෙයා බලන්නකෝ. මෙයාගේ දිගම දාමය කවුද? දිගම දාමය පෙන්ටේන් එකක් නෙමෙයි. පහක් තියෙන කෙනා තමයි අපි දිගම කියලා ගන්න වෙන්නේ. මෙහෙම ගත්තත් 5යි, මෙහෙම ගියොත් 4යි, මෙහෙම 3යි. ඔව් එහෙම හරියන්නේ අපිට ගන්න වෙන්නේ දිගම දාමය කියලා. මෙන්න මේවා. හරිද? මේ කෙනා. දැන් අපි මෙයාව අංකණය කරනවා left side එකේ. L පැත්තේ ඉඳන් අපි ඔන්න අංකණය කරන් යනවා. 1යි 2යි 3යි 4යි 5යි. right side එකෙන් පටන් ගත්තොත් මොකද වෙන්නේ? 1යි 2යි 3යි 4යි 5යි. දැන් ළමයි මේ බලන්න. අපිට ඉන්නේ මෙතිල් කාණ්ඩම දෙකක්. මම දැන් මේ කතා කරන්නේ එකම ඇල්කිල් කාණ්ඩය දෙපාරක් හෝ කිහිප වතාවක් යෙදලා තියෙද්දි මොකද කරන්නේ? ඒක නෙමෙයි දැන් කතා කරන්නේ. දැන් ඔන්න බලන්න. 2යි 3යි. හරිද? 4යි 3යි. මෙහෙම අවස්ථාවකදී ළමයි දැන් ඔයගොල්ලන්ට පේනවනේ. දැන් අපිට ඉස්සෙල්ලා අපි මොකද කරන්නේ? දැන් අපි එක්කෙනයි නම් හිටියේ අපි මොකද කරන්නේ? අනිවාර්යෙන් මේ පළවෙනි ක්‍රමය ගන්නවා. ඇයි මේ යට තියෙන මොකද්ද කියන එක අපිට කියන්නේ right side එකේ ඉන්න එක අපිට අදාළම නැහැ. අපි ගන්න මම කියන්නේ මේකට කියලා අපිට පේනවනේ. එතකොට අපි ගන්නවා 2 කියලා. left side එක ගන්නවා. හරි. එතකොට දැන් මෙතන දෙන්නෙක් ඉන්නවනේ. දෙන්නෙක් ඉන්නකොට බලන්න වමෙන් ලකුණු කරගෙන ගියොත් මේ දෙන්නට හම්බෙන්නේ 2යි 3යි කියන අගයන්. හරිද? දකුණු පැත්තෙන් නම් කරගෙන ගියොත් මොකද වෙන්නේ? හම්බෙන්නේ 4යි 3යි කියන අගයන්. හරිද? මෙහෙම වෙලාවක අපි තෝරගන්නේ මෙන්න මේ 2යි 3යි කියන එක. ඇයි? මෙයාට සාපේක්ෂව මෙයා අඩුයි. දැන් 3 කියන එක සමාන වෙන්නේ දෙන්නගෙම. මෙයාට හම්බෙන අගේ සමාන වෙනවා. හැබැයි මෙයාට වඩා තව මගයක්. මෙයාට වඩා තව මගයක් හම්බෙන්නේ left side එකෙන් පටන් ගත්තොත්. වමෙන් පටන් ගත්තොත්. ඒ නිසා අපි use කරන්නේ මෙන්න මේ left side එකෙන් අංකණය කිරීම. හරි. එතකොට මෙහෙම වෙලාවක අපි use කරන්නේ මොකද්ද? මෙන්න මේ 2 3 කියන එක. ඇයි එයාගේ තමයි අඩුම අගයක් අපිට ලැබෙන්නේ. හරි.
දැන් ඕක එක අවස්ථාවක්. දැන් ඔයගොල්ලන්ට තේරෙනවනේ කොහොමද මේක ගන්න කියලා. එතකොට අපි මේකේ දැන් හයිඩ්‍රෝකාබන් එක නම් කරනකොට අපි මේ එක් එක් ඇල්කිල් කාණ්ඩ වෙන වෙනම නම් කරන්න ඕනේ. තේරුණාද? ඒ කියන්නේ මෙයා අපි දන්නවනේ මේ ඇල්කේන් එකක් ගත්තම යාට අපි පෙන්ටේන් බියුටේන් ඔන්න ඔය විදිහට අපි එක එක කියනවනේ. ඒකට දැන් මේ අපි කතා කරන්නේ මොකද්ද? ශාකණේ වුණ කෙනෙක් කොහොමද නම් කරන්න කියලානේ. ඒක ශාකණේ වුණ කට්ටියගේ අපි මුලින්ම දැන් ඇල්කිල් කාණ්ඩ කියන්නේ කවුද කියලා දැන් දන්නවා නේ. එතිල් මෙතිල් ඒගොල්ලෝ දන්නවා. එතකොට ළමයි දැන් කරන්නේ මේ ඇල්කිල් කාණ්ඩයයි එයාගේ අංකයයි. ඒ කියන්නේ එයාගේ ස්ථානාංකය. මේ ඇල්කිල් කාණ්ඩය මේ මෙතිල් කාණ්ඩේ ඉන්නේ දෙවන ස්ථානයේ. මේ මෙතිල් කාණ්ඩේ ඉන්නේ තුන්වෙනි ස්ථානයේ. ඔන්න ඕක අපි මේ නම ඇතුලේ කියන්න ඕනේ. තේරුණාද? ඇයි මොකද මම මුලදිම කිව්ව නේද? IUPAC නමක් දුන්නට පස්සේ එකක් තමයි ඒ නමෙන් අපිට ව්‍යුහය අඳින්න පුළුවන් වෙන්න ඕන. අනිත් එක තමයි ව්‍යුහය දැක්කම නම ලියන්න පුළුවන් වෙන්නත් ඕනේ. නේද? එතකොට IUPAC කියන එකේ වටිනාකම ඒක තමයි නමයි. නම ඇහුව ගමන් ඒ කෙනාට කියතයි මේක මොන වගේ ව්‍යුහයක් තියෙන එකක්ද කියලා. එතකොට ව්‍යුහය අඳගත්තට පස්සේ අපිට පුළුවන් මෙයාගේ රසායනික ගුණ ගැන අපිට මේක විස්තර කරන්න හැකියාව ලැබෙනවා. තේරුණාද? ඉතින් ඒ නිසා අපි අනිවාර්යෙන්ම මේ කට්ටිය ඉන්නේ කොහෙද කියන එක මේ නම ඇතුලේ කියන්න ඕනේ. එතකොට අපි ඔක කියන්නේ මෙන්න මෙහෙම. දැන් මෙතිල්ලා දෙන්නෙක්නේ. දැන් මෙයා වැඩක් නැහැ. අපි තේරුම් ගත්තා. මේ රයිට් සයිඩ් එකකින් යන එක හරියන්නේ නැහැ මේකට කියලා. يعني හැම වෙලෙම නෙවෙයි. මේ අවස්ථාවේදී ගැලපෙන්නේ නැහැ කියලා. දැන් 2යි 3යි ඉන්නේ හා. 2 මෙතිල් කෙනෙකුයි 3 මෙතිල් කෙනෙකුයි තමයි ඉන්නේ. හරිද? ඔන්නෝම තමයි ඉන්නේ. දැන් මේක කොහොමද දන්නවද නම් කරන්නේ? ඒ කියන්නේ සම්පූර්ණ හයිඩ්‍රෝකාබනේ නම ලියන්නේ. මෙන්න මෙහෙම. ඔයගොල්ලෝ දන්නවද දැනටමත් ඇල්කේන් එකක් නම් කොහොමද නම් කරන්නේ කියලා? ඇල්කේන් එකක් නම් මොකද කරන්නේ? මේ පහ ගන්නවා. ඒ කියන්නේ මේ සම්පූර්ණ කාබන් දාමේ නම ගන්නවා. පෙන්ට් කියලා අරගෙන ඒකට ඒන් කියන ප්‍රත්‍යය යොදනවා. පෙන්ටේන්. ඕකනේ පෙන්ටේන් කියලානේ. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? දැන් අර කට්ටිය දැන් අපි හොයාගත්තනේ කවුද මේ බැඳිලා ඉන්නේ ඇල්කිල් කාණ්ඩ කියලා. කවුද? 2 මෙතිල් එක්කෙනෙකුයි 3 මෙතිල් එක්කෙනෙකුයි. ළමයි මෙතන තියෙන විශේෂත්වය තමයි 2යි 3යි. හරිද? මේ තැන්වල දෙන එකම ඇල්කිල් කාණ්ඩයනේ. අන්න. ඒ විදිහට එකම ඇල්කිල් කාණ්ඩේ කිහිප වතාවක් යදෙනකොට අපි මෙතිල් කියලා දෙපාරක් ලියන්න. තේරුණාද? ඒ වෙනුවට අපි ලියන්නේ ඩයි මෙතිල් කියලා. ඩයි මෙතිල්. හරිද? දැන් මේ ඩයිමෙතිල් කියන එක දැක්කම දන්න කෙනා දන්නවා මෙතන මොකද්ද? මෙතන මෙතිල් කාණ්ඩ දෙකක් තියෙනවා කියලා. තේරුණාද? ඇයි? මෙන්න මේ ඩයි කියන උපසර්ග පදේ නිසා. එතකොට ළමයි අපි මේ කෙමිස්ට්‍රි සිලබස් එක ඇතුලේ මෙන්න මේ වගේ උපසර්ග පද කීපයක්ම තියෙනවා. ඒවා තමයි අපි 3 දැන් 2 කියන එකට අපි ඩයි කියලානේ කියන්නේ. 2ට අපි කියනවා ඩයි කියලා. 3ට මොකද්ද කියන්නේ? ට්‍රයි. ඔයාලා මේව අහලත් ඇති. ට්‍රයි කියලා කියනවා. හරිද? 4ට මොකද්ද කියන්නේ? ටෙට්‍රා. ටෙට්‍රා. සිව්පා සතුන්ට අපි කියනනේ ටෙට්‍රාපෝඩ්ස් කියලා. ටෙට්‍රාපෝඩ්ස් කියලා. සාමාන්‍යයෙන් මං හිතන්නේ මේ බයෝ කරන කට්ටිය නම් දන්නවා ඇති. ටෙට්‍රාපෝඩ් කියලා මට මතක විදිහට ප්‍රාග්නස්ටික සතෙක් හිටියා. මට මතක විදිහට. එයා අර මුහුදෙන් මුලින්ම ගොඩට ආවේ නෑ. අර කණ්ඩික වරල් සහිත මත්ස්‍යයා කියලා කෙනෙක් ඉන්නවනේ ඔයාලගේ සිලබස් එකේ. අන්නේ කණ්ඩික වරල් සහිත මත්ස්‍යයාට ටෙට්‍රාපෝඩ් කියනවා මොකක් කර තියෙනවනේ. ඇයි එහෙම කියන්නේ? එයාට කකුල් 4ක් තියෙන නිසා. එතකොට මේ 4 කියන්නේ ටෙට්‍රා වලට. 5ට මොකද්ද කියන්නේ? පෙන්ට්. පෙන්ට් එකටයි පෙන්ට් කියන්නේ. මේ 5ටයි පෙන්ට් කියන්නේ. හේතුව මොකද්ද? ළමයි පංචාශ්‍රයට අපි කියන්නේ පෙන්ටගන් කියලා. හරිද? ඇයි මේ පංචාශ්‍රය පෙන්ටගන් කියන්නේ? යාට පාද 5ක් තියෙන නිසා. ඔයාලා බලන්න ඇමරිකාවේ පෙන්ටගන් එක අහලා තියෙනව නේද? ඇමරිකාවේ තියෙන පෙන්ටගන් එක. ඒ පෙන්ටගන් එකේ ෂේප් එක මෙන්න මේ වගේ. පංචාශ්‍රය. ඒ හින්දා තමයි ඒකට පෙන්ටගන් කියන්නේ. මොකද පාද 5ක් තියෙන නිසා තමයි පෙන්ටගන් කියන නමයකට ලැබිලා තියෙන්නේ. මෙන්න මේ විදිහේ පංචාශ්‍රාකාර නිසා. ඒතර 5 කියන එක තමයි මේ පෙන්ට් කියන එකෙන් කියන්නේ. හරි. 6 මොකද්ද? 6 ළමයි හෙක්සා.
ඩයි ට්‍රයි ටෙට්‍රා පෙන්ට් නෙමෙයි පෙන්ටා ඩයි ට්‍රයි ටෙට්‍රා පෙන්ටා හෙක්සා හතට අපි කියන හෙප්ටා කියලා. ඒක නම් වැඩි යූස් වෙන්නේ නැහැ. හෙප්ටා. ඒක පාවිච්චි වෙන්නෙම නැති ගානයි. මේක හෙක්සා. හරි. ඔන්න ඔය විදිහට අපිට කියන්න පුළුවන්. දැන් බලමු කොහොමද මේක අර හයිඩ්‍රෝකාබන් නාමයට රිංගවන්නේ. මෙන්න මේ පෙන්ටේන් කියන එකට දාන්න කියලා. ළමයි මේක අපි ලියන්නේ මම මේ උදාහරණේ විසඳලා පෙන්නන්න. ඒකට තේරෙයි. 2 3 2 3 2 3 dimethyl pentane. හරිද? දැන් බලන්න මේක මේ අංකණය කරලා තියෙන විදිය. මෙතන මේක දීලා තියෙන විදිය. දැන් මේකෙන් කියවෙන්නේ මොකද්ද? 2 සහ 3 වන ස්ථානවල මෙතිල් කාණ්ඩ දෙකක් පවතිනවා. ඒක නේද මේ කියන්නේ? 2 3 කියන ස්ථානවල ඩයිමෙතිල් තියෙනවා. ඒ කියන්නේ 2 3 කියන ස්ථානවල මෙතිල් කාණ්ඩ දෙකක් තියෙනවා. ඕක නේද සරලවම කියන්නේ. පේනව නේද? හරි. තව උදාහරණයක් අපි අරන් බලමුකෝ. එතකොට ඕක හොඳටම පැහැදිලි වෙනවා. ආයෙ මේක කියන්න දෙයක්වත් නැහැ එතකොට. ඔන්න බලන්න CH3 CH CH2 CH CH3 දැන් අපි බලන්න එකම කාණ්ඩේ ඉන්නවනන්නේ ඔන්න බලන්න හරි දැන් බලන්න මේක අංකණය කරමු බලන්න ඔව් බැලුමටම අපිට තේරෙනවා මෙහෙම ගියත් එකයි මෙහෙම ආවත් එකයි මේකේ මේවා කියන්නේ 1 2 3යි 4යි 5යි මේකත් පෙන්ට් එකක් හරි ඔක දැන් බැලුමට පේනවනේ දැන් එතකොට මේක මේ පැත්තේ ඉඳන් මාක් කරන්න පුළුවන් මෙහි ඉඳන් මාක් කරන්න පුළුවන් කොයි පැත්තේ ඉඳන් මාක් කරත් ළමයි හම්බෙන්නේ මේකට මොකද්ද එකම අංකය මේ බලන්න 2යි 4යි මෙහෙම ගත්තත් 2යි 4යි තේරුණාද ඒ නිසා කියන්නේ 4224 එහෙමනේ අපිට හම්බෙන්නේ ඒ හින්දා මේක අමුතුවෙන් අපි මාක් කරන්න කියන්නේ සයිඩ් එකක් හොයන්න අවශ්‍ය නැහැ මාක් කරන්න මොන පැත්තෙන්ද කියලා එක කොයි පැත්තෙන් ගත්තත් මෙයාට හම්බෙන්නේ එකම අංක ඒ නිසා දැන් අපි දන්නවා මේක 2 මෙතිල් කෙනෙකුයි 4 මෙතිල් කෙනෙකුයි තමයි ඉන්නේ 2 කියන ස්ථානයේ 4 කියන ස්ථානයේ තමයි ඉන්නේ ඒ ස්ථානවල ඉන්නේ කවුද ඩයිමෙතිල් ඩයිමෙතිල් තියෙන්නේ මොකේද පෙන්ටේන් එකක ඩයිමෙතිල් පෙන්ටේන් දැන් තේරෙනව නේද නම හැදෙන විදිහ හරි සරලයි නේද මේ විදිහට මාක් කරා අංකණය කරා ඊට පස්සේ ස්ථානාංකය හෙව්වා ඊළඟට මෙන්න මේ විදිහට නම ලිව්වා හරිනේ දැන් ඕකේ ඕක තමයි ළමයි මට උගන්වන්න තියෙන තියරි විදිහට අර එකම කාණ්ඩය යදනකොට තව එක අවස්ථාවක් තියෙන ඒ අවස්ථාව තරම් බලමුකෝ දැන් මෙහෙම බලන්න CH3 CH3 දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ මේ කොහෙන් ගියත් මේ කාබන් දාමය කියන්නේ අර මාතෘ දාමයට කොඳුනාරට ඉන්නේ කාබන් 3 නේද එතකොට කාබන් 3ක් අපි ගත්තොත් මෙන්න මේ මැද කාබන් පරමාණු වල කොහොම කරත් මෙතිල් කාණ්ඩ දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා දැන් අපි මේක නම් කරමු අංකණය කරමු 1යි 2යි 3යි අනිත් පැත්තට ගත්තත් මෙන්න මෙයාට හම්බෙන්නේ 2 කියනාගෙන මොකද 3 දෙනයි ඉන්නේ මේ කාබන් මේ දාමයට එතකොට 2 කියන ස්ථානයේ මෙතිල් කාණ්ඩ දෙකක් තියෙනවා දෙකම තියෙන්නේ මෙන්න මේ එකම ස්ථානයේ වුණාට අපි මේක දෙපාරක් සඳහන් කරන්න ඕනේ ඒ කියන්නේ 2 ඩයිමෙතිල් කියන්න බෑ අපි කියන්න ඕනේ 2 2 ඩයිමෙතිල් කියලා 2 2 ඩයිමෙතිල් 2 2 ඩයිමෙතිල් කවුද ප්‍රොපේන් හරි දැන් තේරුණා නේද හරි එතකොට හරිද දැන් පේනව නේද ඔච්චර තමයි අතරම මේකේ සාකච්ඡා කරන්න දෙන්නේ එකම කාබන් කෙනෙක්ට මේ දෙකම සම්බන්ධ වුණොත් මොකද කරන්නේ වෙනස් තැන් දෙකකට සම්බන්ධ වුණොත් මොකද කරන්නේ අපි ඊට ගමු මෙන්න මේක බලන්න
ඒවා මම වෙනම ක්විස් ක්ලාස් එකකින් කතා කරනවා මේ හැම උදාහරණයක්ම. ගොඩක් ප්‍රශ්න විතරක් කතා වෙනවා. මට කමන්න. එකක් බලන්නකෝ. CH2 CH ඔන්න ඔහම කෙනෙක් ඉන්නවා. හරිද? දැන් බලන්න මෙයාගේ දිගම දාපේ මොකක්ද එන්නේ? මේකෙන්නත් බෑ. මේකත් නෙවෙයි. මේක ගත්තොත් 1 2 3 4 5යි. ඔව් ඒක හරි. ඒක ගත්තොත් මේක මොකද වෙන්නේ? ඇල්කිල් කාණ්ඩයක් වෙනවා. හරි ප්‍රශ්නයක් නෑ. දැන් අපි මේක අංකණය කරමු. හරිද? මෙහෙම ගත්තත් එකම දාම එන්නේ. මෙහෙම ගත්තත් එකයි. මෙහෙම ගත්තත් එකයි. දැන් මෙයාට අයිති වෙලා ඉන්න. මෙයාට සම්බන්ධ වෙලා ඉන්න. මේ ප්‍රධාන දාමයට සම්බන්ධ වෙලා ඉන්න ඇල්කිල් කාණ්ඩ වලට කොයි පැත්තෙන් අංකණය කරන්න ගත්තොත්ද අවම අංකය ලැබෙන්නේ? මෙහෙන් එක පැහැදිලි. මොකද මේ පැත්තට තමයි සාන්ද්‍ර වෙලා ඉන්නේ කවුද? ඇල්කිල් කාණ්ඩ ටික. හරි. දැන් ඔන්න අපි අංකණය කරගෙන යමු. 1යි 2යි 3යි 4යි 5යි. දැන් මේකට අනුව ළමයි මෙතන ඉන්න ට්‍රයි මෙතිල් කට්ටිය මෙතන ඉන්නවා. කියන්නේ 3 දෙනෙක් ඉන්නවනේ. එතකොට මේක මොකද වෙන්නේ? මේක ට්‍රයි මෙතිල්. මෙතිල් කට්ටිය 3 දෙනෙක් ඉන්නවා. මෙතිල්ලා 3 දෙනෙක්. ට්‍රයි මෙතිල් මොකද්ද මේක? පහක් නෙන්නේ. ට්‍රයි මෙතිල් පෙන්ටේන් එක. ට්‍රයි මෙතිල් පෙන්ටේන්. දැන් මේකේ මෙන්න මේ කට්ටිය සම්බන්ධ වෙලා ඉන්නේ කොහොමද? 2 3 3 ඔන්න ඔය කියන තැන් වලටනේ. 3ඒව දෙන්නෙක් ඉන්නවා නම් දෙකේව එක්කෙනෙක් තියෙනවා නම් මේක එන්නේ 233 trimethyl pentane කියලා. මෙතන විශේෂත්වය තමයි දැන් මේ විදිහට 2 3 කියලා අංක යදනකොට ළමයි මුලින් ලියන්නේ අඩු අංකය. තේරෙනවද? කියන්නේ ආරෝහණය අගේ වැඩි වෙන දිශාවට තමයි ලියන්නේ. දැන් හිතන්නකෝ 5යි 6යි කියලා තිබුණා කියලා. 5 6 නිකන් අපි හිතමුකෝ 3 5 6 ඔන්න වගේ අංක තිබුණා කියලා. එතකොට මේක කොහොමද ලියන්නේ? ට්‍රයිමෙතිල්ල ඉන්න මේ 3 5 6 කියන තැන්වල. අපි මේක ලියනවා 3 5 6 ට්‍රයිමෙතිල්. ට්‍රයිමෙතිල් පෙන්ටේන්. හරි. කොහොම තමයි එන්නේ. තව දෙයක් තමයි මෙහෙම ලියනකොට ළමයි හැම වෙලෙම මේ අංක අතර කමාවකින් වෙන් වෙන්න ඕන. අංක වෙන් වෙන්නේ කමාවකින්. ඒ වගේම තමයි අංකයි අකුරුයි වෙන් වෙන්නේ මෙන්න මේ විදිහේ කෙටි ඉරකින්. හැබැයි ළමයි වචන අතර කිසිම ස්පේස් එකක් නැහැ. තේරෙනවද? කිසිම අවකාශයක් හිස් තැනක් අපි තියන්නේ නැහැ වචන අතරේ. එහෙනම් එකට තනි වචනයක් විතර තමයි මේක ලියන්නේ. මොකද මේක නමක්නේ. හරි. ඔන්න ඔහම තමයි එන්නේ ළමයි. හරි ළමයි. එතකොට දැන් අපි කතා කරා මෙන්න මේ විදිහට කොහොමද එකම කාණ්ඩය ස්ථාන කීපයක આવොත් කිහිප වතාවක આવොත් කොහොමද මේක නම් කරන්න කියලා දැන් දන්නවා. හරි. දැන් බලමු එකිනෙකට වෙනස් ඇල්කිල් කාණ්ඩ. ඒ කියන්නේ දැන් අපි ඉස්සර කතා කරේ මෙතිල් නම් මෙතිල් විතරයි. එහෙමනේ එතිල් නම් එතිල් විතරයි. දැන් අපි මේ කතා කරන්නේ කලවමේ එක එක කාණ්ඩ තියෙද්දි ඒක කොහොමද නම් කරන්න කියලා. ඒක කොහොමද අංකණය කරන්නේ? ඒක කොහොමද නම් කරන්නේ? මේ දේවල් තමයි බලන්නේ. දැන් ඔන්න අපි උදාහරණයක් ගමු මෙන්න මෙහෙම. දැන් මේක බලන්න. මේක බැලුවම පේනවා අපි අපේ දාමේ එක්ක මෙන්න මෙයා වෙන්න ඕනේ. මෙන්න මේ කාබන් පහේ දාමය වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් මෙන්න මේ මෙයා වෙන්න ඕනේ. හරිද? එහෙමත් නැත්නම් මෙහෙම පටන් ගත්තොත් මෙන්න මෙතනින් ඉවරක් වෙන්න ඕනේ. හරිද? එහෙමනේ යන්නේ ළමයි. දැන් මෙයා වුණොත් මොකද කරන්නේ? මෙහෙම ඇවිත් මෙහෙම ගියොත් මෙතනට ඇවිල්ලා තියෙන්නේ ශාකණය වුණු අර මේ ඇල්කිල් කාණ්ඩයක්නේ. ශාකණය වුණු අංශධාම තමයි තියෙන්නේ. ඔයගොල්ලෝගේ සිලබස් එකේ ශාකණය වුණු අංශධාම ගැන අපි කතා කරන්නේ නැහැ. හරිද? එතකොට දැන් ඔන්න අපි ගමු මෙන්න මේක. හරිද? ඔන්න ඔය මේක අපි ගමු. ඒකේ පහක් තියෙනවනේ. හරි. අපි දන්නවා මේක කොහොම කරා පෙන්ටේන් කෙනෙක් කියලා.
දැන් මේක අංකණය කරන්නේ කොහොමද? අපි මේක අංකණය කරනකොට අපිට ඕනනම් පුළුවන් 1 2 3යි 4යි 5යි කියලා නම් කරන්න. අංකණය කරන්න. ආයෙ පුළුවන් වුණා 1 2 3යි 4යි 5යි. දැන් බලන්න අර ඇල්කිල් කාණ්ඩ වලට අවම අංකයන් ලැබෙන්නේ මොන ක්‍රමෙන්ද? මේ පළවෙනි ක්‍රමෙන්නේ මේ පැත්තෙන් අංකණය කරන් ගියොත් එහෙම වුණොත් 3යි 2යි හම්බෙන්නේ. නැත්නම් හම්බෙන්නේ 3යි 4යි. අපි ගන්න අවම එකනේ 3යි 2යි. එතකොට මොකද්ද මෙතන තියෙන්නේ? 3 එතිල් කෙනෙකුයි 2 මෙතිල් කෙනෙකුයි තමයි ඉන්නේ. අරව නම් කරා වගේ නෙවෙයි මේකෙදි අපි මෙන්න මේ කොටස් දෙක මේ විදිහටම තමයි මේක ඇතුළට රිංගවන්නේ. ඒ රිංගවනකොට රිංගන්නේ ළමයි එතිල් කියන කෙනා මුලට දාලා. හේතුව තමයි මේ විදිහ නම් දෙකක් තියෙනකොට ඇල්ෆබෙට් එකේ පිළිවෙලට තමයි අපි මේක ලියන්නේ. හරිද? මම ලියලා පෙන්නන්නම්. එතකොට තේරෙයි. මේක ලියන්නේ අපි 3 එතිල් 2 මෙතිල් 3 එතිල් 2 මෙතිල් පෙන්ටේන්. ඇයි මෙහෙම එතිල් මුලට දැම්මේ? මොකද එතිල්ගේ මේ ඊ අකුර තියෙනව නේ. මෙයාගේ තියෙන සිම්පල් එම් අකුර මුලට. හරිද? මුල් අකුර ඇල්ෆබෙට් එකේ ඉස්සරහින් ඉන්න කෙනාව තමයි අපි ඉදිරියෙන් ලියන්නේ. හරිද? ඇල්ෆබෙට් ඕඩර් එකට ගත්තට පස්සේ පිටිපස්සෙන් ඉන්න කෙනා. ඒ කියන්නේ ඉංග්‍රීසි වලින් පිටිපස්සෙන් ඉන්න කෙනාව අපි දාන්නේ දෙවෙනියට. ඕක තුන්වෙනියට. එහෙම තමයි එන්නේ. ඒ කියන්නේ ඇල්ෆබෙට් ඕඩර් එක ගත්තම ඒකේ මුලින් ඉන්න කට්ටිය කියන්නේ A B C කියන කට්ටිය ගත්තම ඒ කියන්නේ මුලින් ඉන්න කෙනෙක්නේ. අන්න ඒ වගේ කට්ටියව අපි ලියන්නේ ඉස්සරහින්. මුලින් තමයි ලියන්නේ. හරිද? ඉතින් ඒක තමයි මේකට හේතුව. කොහොම තමයි ඔක ලියන්නේ. හරි එතකොට ඔගේ රූල් එක ඇත්තටම මේ කතා කරන්න තියෙන මේ අර ඇල්ෆබෙට් ඕඩර් එකට මේ නම් ලියනවා කියන එක තමයි කියන්නේ. ඒකයි අර ඉස්සෙල්ලා වගේ අපි 2 3 කියලා ලියන්න බෑ. මොකද මෙතන ඩයිමිතිල් කියලා එන්නේ නැහැනේ. ඒ නිසා අපි වෙන වෙනම ස්ථානාංකයයි නමයි ලියන්න ඕනේ. හරි. ඕක තමයි තියරි එක නම්. ඊළඟ තියරිය තමයි මේ සම්බන්ධව කියන්න තියෙන්නේ. දැන් හිතන්නකො මෙන්න මෙහෙම. මෙහෙම එකක් හිතන්න. හරි. දැන් මෙහෙම ලිව්වට පස්සේ මේ දැන් මේකනේ දිගම දාමේ xn එක. හරිද? එහෙම ගත්තොත් 1 2 3 4 5 6යි. වෙනසක් නැහැ. කොහොම ගත්තොත් දිගම දාමයට එන්නේ hexane. හරි. ඕකේ. දැන් මේක නම් කරන්න පුළුවන් left side එකකින් පටන් ගත්තොත් අංගණය කරොත් 1 2 3යි 4යි 5යි 6යි. right side එකෙන් ගමුකෝ. 1 2 3යි 4යි 5යි 6යි. දැන් බලන්න ළමයි එතිල් කාණ්ඩයයි මෙතිල් කාණ්ඩයයි මේ අවස්ථා දෙකේදී දෙක සැලකුවම පළවෙනි left side එකකින් ගත්තොත් එතිල් කාණ්ඩයට 3 එනවා මෙයාට 4 එනවා. right side එක ගත්තොත් මෙයාට 4 එතිල් කාණ්ඩයට 4 එලා මෙතිල් කාණ්ඩයට 3 කියලා එනවා. මෙහෙම වෙලාවක අපි තෝරගන්න ඕනේ මොකක්ද? මෙහෙම වෙලාවක ළමයි අපි වඩා තව මගේ දෙන්නේ කාටද? එතිල් කාණ්ඩයට. තේරෙනවද? ඇයි එයා ඇල්ෆබෙට් ඕඩර් එකේ ඉස්සරහින් ඉන්න කෙනා. අපි අවමගේ දෙන්නේ මේ වගේ අවස්ථාවකදී අවමගේ දෙන්නේ ඇල්ෆබෙට් ඕඩර් එකේ ඉස්සරහින් ඉන්න කෙනාට. එතකොට මේක මොකන්ද? 3 ethyl අපි ගන්න මේකනේ. මේක ගන්න. 3 ethyl 4 methyl hexane. තේරෙනව නේද නම හැදුන විදිය? ඔන්න ඕක තමයි ඉතින් තියෙන එකම තියෙන්නේ. හරිද? ඔය ටික තියෙලා මේකේ නැහැ. හරි. දැන් අපි ඊළඟට කතා කරමුමයි මොනවද මේ ඇල්කින් සහ ඇල්කයින් කියන්නේ. හරිද? අපිට දැන් කතා කරා ඇල්කේන් ගත්තම අපි ඇල්කේන් මෙච්චරලා කතා කරේ. ඇල්කේන් වල මොනවද කතා කරේ? ශාකනේ නොඋන ඒවා. හරිද? ශාකනේ උන ඒවා කතා කරා. ශාකනේ උන ඒවා යටතේ අපි තුනක් කතා කරා. ඒ මොනවද? ශාකනේ නොඋ, ශාකනේ උ කියලා අපි කතා කරා. ශාකනේ උ කියන එක අපි මුලින්ම කතා කරේ එක් ආදේශ කාණ්ඩයක් තියෙනවා නම් මොකද කරන්නේ? ඊට පස්සේ අපි කතා කරේ මොකද්ද? එකම ඇල්කිල් කාණ්ඩේ කිහිප වතාවක් තිබිලා ශාකනේ වෙලා නම් කොහොමද නම් කරන්නේ? තුන්වෙනිට අපි කතා කරා මොකද්ද? විවිධාකාර වශයෙන් ඇල්කිල් කාණ්ඩ තියෙනවා නම්, ඒ කියන්නේ මිශ්‍ර ඇල්කිල් කාණ්ඩ තියෙනවා නම්, මිශ්‍ර ආදේශ කාණ්ඩ තියෙනවා නම් කොහොමද නම් කරන්නේ කියලා. හරිනේ? තේරෙනවනේ. ඔන්න ඔහොම තමයි ඒ නාමකරණය සිද්ධ වෙන්නේ. දැන් අපි කතා කරන්න යන්නේ ඇල්කීන් සහ ඇල්කයින් ගැන. හරිද? එහෙනම් දැන් මෙහෙම හිතන්නකෝ. ඇල්කීන් එක ඇල්කයින් එක කියන්නේ මොකද්ද? අපි දැන් කතා කරේ හයිඩ්‍රෝකාබන් ගැනනේ. එතකොට ළමයි ඇල්කීන් එක ඇල්කයින් එක කියලා කියන්නේ අර කාබන් දාමයේ කාබන් අතර ද්විත හෝ ත්‍රිත්ව බන්ධන පවතින කටයුතු. හරිද? ද්විත්ව බන්ධන තිබුණොත් අපි ඇල්කීන් කියනවා. ත්‍රිත්ව බන්ධනයක් නම් අපි ඇල්කයින් කියලා කියනවා. හරි. දැන් මෙහෙම කෙනෙක් අපිට නම් කරන්න කියලා කිව්වා. අපි මොකද කරන්නේ?
හරි දැන් ඒක තමයි මේ කියලා දෙන්නේ යන්නේ. හොඳට අහන් ඉන්න. ළමයි ඇල්කින් ඇල්කයින් කියන කට්ටිය ගත්තම ඒගොල්ලෝගේ කොටස් දෙකයි. ඒ තමයි ශාකණය නොවූ හරිද? සහ ශාකණය වුණු. අපි මුලින් කතා කරමු ශාකණය වුණේ නැති කට්ටිය කොහොමද නම් කරන්නේ කියලා. හරිද? ශාකණය වෙලා නැහැ කියන්නේ මොකද්ද? මෙන්න මෙහෙම කට්ටියනේ CH3 CH double bond CH2. මේ වගේ කට්ටියන් තමයි. අර මෙහෙ මොනවත් කැරි බැරි එයාට සෙට් වෙලා නැහැ. මෙන්න මේ විදිහ ඩබල් බොන්ඩ් එකක් හෝ ට්‍රිපල් බොන්ඩ් එකක් තමයි මෙයාට තියෙන්නේ. හරිද? මෙහෙම වෙලාවක ළමයි දැන් අර පරණ රූල්ස්ම තමයි පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. මෙහෙම වෙලාවක අපි කාබන් දාමයේ අංකණය කරන්නේ මෙන්න මේ ඩබල් බොන්ඩ් එකට අවමගිය ලැබෙන විදිහට. ඒ කියන්නේ මෙහෙන් 1යි 2යි 3යි කියලා ගන්න පුළුවන්. අපි එහෙම කරන්නේ නැහැ. හරිද? අපි කරන්නේ මෙයාට එක දෙනවා. 1යි 2යි 3යි කියලා ගන්නවා. හරිද? එහෙම නම් කරාට පස්සේ ළමයි හොඳට බලන්න මේ ඩබල් බොන්ඩ් එක තියෙනවානේ. මේ ඩබල් බොන්ඩ් එකට දැන් හරි ක්‍රමය මේකනේ. මේ ඩබල් බොන්ඩ් එකට මෙන්න මේ 2 සහ 1 කියන දෙකමයි තියෙන්නේ. මේ දෙක මැද තමයි මෙයා ඉන්නේ. හැබැයි මෙතනිනුත් අපි පාවිච්චි කරන්නේ අවම අංකය. හරිද? මේ අවම අංකය පාවිච්චි කරලා අපි කියනවා 1 in කියලා. හරිද? ඒකේ තේරුම මොකද්ද? මෙන්න මේ පළවෙනි කාබන් පරමාණුවේ දිත්ත බන්ධනයක් තියෙනවා කියන එක. තේරුණාද? දැන් මේක නම් කරන්න බලන්න. මේක ප්‍රොපේන් එකක් නේ. මේ ප්‍රොපීන් එකක් නේ. ප්‍රොපීන් එකක්. හරිද? ඒක අපි දන්නවා. දැන් මේක ඉන්නේ කොහෙද කියලා දන්නවා. ඒක පළවෙනි ස්ථානේ ඉන්නේ. අපිට මේක ඕන ලියත හැකි. 1 ප්‍රොපීන් කියලා ලියන්න පුළුවන්. 1 ප්‍රොපීන් කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් prop 1 in. මේ ක්‍රම දෙකම හරි. මේ ඕන ක්‍රමයකට ලියන්න පුළුවන්. තේරෙනව නේද ඔයගොල්ලන්ට? හරි. ඔන්න අපි තව උදාහරණයකට යමු. ඔන්න බලන්න මෙන්න මේක. මේ ඇල්කයින් එක. හරිද? දැන් මෙහෙම වෙලාවක මෙයාට අංක එන්නේ කොහොමද? 1යි 2යි කියලා. හරිද? කොහොම කරත් ඔච්චරනේ. ඒතකොට මේක කොහොමද ලියන්නේ? මේක එතිල් එකක් නේ. 1 sorry එතින් එකක් නේ. එතිල් නෙමෙයි එතින්. sorry එතයින්. sorry එතිල් නෙමෙයි එතයින් එකක්. එතකොට කොහොමද මේක ලියන්නේ? 1 එතයින් කියලා. හරිද? එහෙම නැත්නම් එත් අර ප්‍රොප් කියලා වගේ එත් 1 අයින් කියලා ලියන්න පුළුවන්. ඔන්න ඔහොමයි එන්නේ. ඊට පස්සේ ආයෙත් තව එකක් ගමු. දැන් මේක කොහොමද නම් කරන්නේ? 1යි 2යි 3යි 4යි 5යි. හරිද? අවමගිය විදිහට තමයි ගන්න. දැන් මේ 3යි 2යි කියලා දෙකම යට හම්බ වෙනවා. අපි පාවිච්චි කරන්නේ දෙක. මේක කොහොමද යන්නේ? මේකේ කාබන් සංඛ්‍යාව 5යි. එහෙනම් මේක පෙන්ටීන් එක. කොහොමද යන්නේ මේක? 2 පෙන්ටයින්. 2 පෙන්ටයින්. එහෙම නැත්නම් නේද හැකි පෙන් 2 කියලා. ඔය කැමති විදිහට ලියන්න පුළුවන්. හරි. ඔන්න ඔහොම තමයි ශාකණය නොවුණු කට්ටියව නම් කරන්නේ. දැන් අපි බලමු ශාකණය වුණු ඇල්කීන ඇල්කයින කොහොමද නම් කරන්නේ අංකණය කරන්නේ කියලා. ඔන්න මම උදාහරණයක් කරන් පෙන්නන්නම්. පේනවනේ. හරි. දැන් ළමයි ඔයගොල්ලන්ට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. හරිද? 1යි 2යි 3යි 4යි 5යි. දිගම දාමයනේ අපි ගන්න. එහෙම නැත්නම් 1යි 2යි 3යි 4යි 5යි. හරි. දැන් ළමයි මේක අපිට මේ විදිහට අංකණය කරන්න පුළුවන්. එහෙම අංකණය කරාම බලන්න ඩබල් බොන්ඩ් එකට මොකද්ද ලැබෙන්නේ? ලෙෆ්ට් සයිඩ් එකෙන් ගියොත් එයාට හම්බෙන්නේ 4 in කියන එකනේ. 4 in කෙනෙක්. මෙයා 2 මෙතිල් කෙනෙක්. හරිද? ඊට පස්සේ අපි රයිට් සයිඩ් එකෙන් ගියොත් මොකද වෙන්නේ? මෙයා 2 in කෙනෙක් වෙලා මෙන්න මෙයා 4 මෙතිල් කෙනෙක් වෙනවා. දැන් අපි ගන්න කොයි එකද? අපි ගන්න ඕනේ ළමයි මෙන්න මෙයා. මෙයා ගැන අපි හිතන්නේවත් නැහැ. අර ආදේශ කාණ්ඩවල ඇල්ෆබෙට් ඕඩර් එකේ මුල ඉන්න කට්ටියට අපි විශේෂ තැනක් දුන්නා වගේ ඩබල් බොන්ඩ් එකක් හරි ට්‍රිපල් බොන්ඩ් එකක් හරි ඉන්න තැනකදී ඇල්කිල් කාණ්ඩවලට තැනක් නැහැ. no place. හරිද? ඇයි අපි මොකද කරන්නේ? මෙන්න මේ ඩබල් බොන්ඩ් එකට හෝ ට්‍රිපල් බොන්ඩ් එකට අවමගිය ලැබෙන විදිහට තමයි කාබන් දාමය අංකණය කරන්නේ. තේරෙනවද? ඒක තමයි රූල් එක. මතක තියාගන්න.
හරි. ඕවා අපි උදාහරණ කරනකොට ඉතින් අපිට මතක හිටිනවා. හරිද? මහ ලොකු දෙයක් නෑ ඕවා වගේ. මේ ඔන්න ඔහොම. ඊට පස්සේ ඔක එක තියරියක්. හරිද? දැන් අපි මේක මෙන්න මේක බලමු. හරි. දැන් මේක මේ නම් කරමු. කොහොමද මේක මෙහෙන් පටන් ගන්න? 1 2 3 4 නෑ. මෙහෙන් පටන් ගන්න. 1 2 3 4. අයියේ මෙයාට අවමගයක් කියන. දැන් මේක නම් කරමු. tree කියන ස්ථානයේ මොකක්ද තියෙන්නේ? මෙතිල් එක. අපි ලියන්නේ tree methyl මොකද? ඕනනම් 2 pentine කියලා ලියන්න පුළුවන්. එහෙමත් නැත්නම් tree methyl pent 2 අයින් කියලා ලියන්නත් පුළුවන්. ඔය කොහොම ලිව්වත් හරි. එතකොට double bond triple bonds alkene alkyne ගැන ශාකනේ උණේ වලට කියන්න තියෙන්නේ ඕක විතර. වෙන කියන්න කිසිම දෙයක් නෑ අතරම. හරිද? ඉතින් එතකොට දැන් හිතන්නකෝ දැන් ශාකනේ වෙලා තියෙද්දි මීට අමතරව මිශ්‍ර ඇල්කිල් කාණ්ඩ තියෙනවා. එකම ඇල්කිල් කාණ්ඩය තැන් 3-4ක යෙදෙනවා. ඔහොම තිබුණා කියලා. එහෙම තියෙන අවස්ථාවක වුණත් අර පරණ රූල්ස් ටිකම තමයි එන්නේ. හරිද? කොහොමද අපි පරණ රූල්ස් ටික ආවේ? 2 3 dimethyl ඔහොම කියන්නේ ආවේ. අන්න ඒ රූල්ස් ටික එහෙමම තියෙනවා. මේකේ විශේෂණ අපි මතක තියාගන්න ඕනේ. අර ඇල්කිල් කාණ්ඩ ඉස්සරහා ඒ කියන්නේ ඩබල් බොන්ඩක් හෝ ට්‍රිපල් බොන්ඩක් ඉස්සරහා ඇල්කිල් කාණ්ඩ වලට තැනක් නැහැ. ප්ලේස් එකක් නැහැ. හරිද? එයාට මොනවා වුණත් අපි මෙයාට අවමගය දීලා ඉන්න ඕනේ. තේරෙනවද? එහෙම තමයි මේක යන්නේ. ඉතින් ලෙසන් එක ඇත්තටම ඔච්චරයි තියෙන්නේ. හයිඩ්‍රෝකාබන් නම් කරන විදිහ මම සම්පූර්ණයෙන්ම කියලා දීලා තියෙන්නේ. කොහොමද මොකද්ද කරන්න කියලා. නෝට් එකක් දානවා මම ඔයගොල්ලන්ට. නෝට් එක ලියා ගන්න. නෝට් එක ලියලා ඉවරලා මේක බැලුවත් කමක් නැහැ. දැන් ඉතින් වීඩියෝ එකේ එන්ඩ් එකේ මම මේක කියනකොට ඉතින් ඔයගොල්ලෝ ගොඩක් දුරට මේක බලලා ඉවරයිනේ වීඩියෝ එක. however ඔයාලට පහසු විදිහකට ඔයගොල්ලන්ට මතක හිටින විදිහකට නෝට් එකක් ලියලා වීඩියෝ එකක් බලන්න. හරි. එහෙනම් ඊට පස්සේ ඊළඟ වීඩියෝ එක මම අරගෙන එන්නම් ඔයගොල්ලන්ට IUPAC නාමකරණය හයිඩ්‍රෝකාබන නොවන සංයෝග. ඒ කියන්නේ මොනවාද? ඇල්කොහොල්, කීටෝන ඒ වගේ ඒවා. දැන් හයිඩ්‍රෝකාබන් කියන්නේ CH තියෙන ඒවා විතරනේ. ඊට අමතරව ඔක්සිජන්, නයිට්‍රජන් ඒවත් තියෙනවනේ. අන්න ඒ සංයෝග ඒ වගේ IUPAC නාමකරණය කරන්නේ කොහොමද කියන එක අරගෙන එන්න. ඒකට ළමයි ඇත්තටම අපිට අර මේ ක්‍රියාකාරී කාණ්ඩ වග ඕනේ. ඒක හොඳට පාඩම් කරලා තියෙන්න ඕනේ. ඒ ටික කරගන්න නම්. හරි, ඕකේ. එහෙනම් මේ වීඩියෝ එක බලලා හොඳට පාඩම් කරගන්න.